அஸ்ஸலாமு வணக்கம். மீண்டும் மற்றொரு எமது ஏஎம்ஆர் வாய்ஸ் சேனலினூடாக உங்களை சந்திப்பதில் பெருமகிழ்ச்சி அடைகின்றோம். இப்படியே நாங்கள் மிகுந்தலை புனித பூமி பகுதியில் இருந்து கொண்டிருக்கின்றோம். இந்த பகுதிக்கு செய்தி சேகரிப்பதற்காக சென்று கொண்டிருந்த வேளையிலே ஒரு விசித்திரமான நபர் ஒருவரை சந்தித்தோம். அவரை பற்றி எமது யூடியூப் சேனல் வழியாக நீங்களும் கண்டு அந்த விடயங்களை பார்த்து மகிழ முடியும். எமது யூடியூப் சேனலை சப்ஸ்கிரைப் பண்ணாதவர்கள் சப்ஸ்கிரைப் பண்ணுங்கள், ஷேர் பண்ணுங்கள், லைக் பண்ணுங்கள். தற்பொழுது நாங்கள் அந்த நபரை சந்திக்க இருக்கின்றோம். இவர்தான் அந்த நபர். எங்களுக்கு பார்த்தால் விளங்கக்கூடியதாக இருக்கின்றது. வணக்கம். වනකම අයිබෝවන් දෙමළ පුළුවන්ද සිංහල පුළුවන්ද? සිංහල හොඳට ටිකක් පුළුවන්. සිංහල ඉගෙන ගත්තේ. ඔව්. දෙමළ කතා කරන්න පුළුවන්. පුළුවන්. සාමාන්‍යයෙන් පුළුවන්. මේ පෝස්ටර් එකෙන් මොනවද තත්ත්වේ? ඇත්තටම කියනවා නම් මම යාපනයේ ඉඳන් කතරගමට යන්න මේක අදහස් කරගත්තේ. ඔව්. මම දෙදා රටේ ජාති ආගම් මේ සියලුම දෙනාගේ ළමයිගේ සත්තුන්ගේ සුභසිද්ධිය අනාගතය සඳහා තමයි මේ පියවර ගන්න මම මහන්සි වෙන්නේ. මොකද අපිට වෙන රටකට යන්න බෑ. අපිට තියෙන්නේ පොඩි ඉඩ ප්‍රමාණයක්. ඒ නිසා ඒ ඉඩ ප්‍රමාණය හරි පයින් ගිහිල්ලා මේකේ රට ජාතියට ආගම් වලට සියලු දෙනාටම පෙන්වන්න තමයි මේ උත්සාහ කරන්නේ. එතකොට යන්නේ. එතකොට මේක දකින්න මිනිස්සයා හරියට දැක්කනම් මේ බැනරේ තියෙන දේ හරියට දැක්කනම් මේ මිනිස්සයා දන්නවා මොකද්ද මේ මිනිස්සයා කියන්නේ කරන්න යන්නේ. මේ දේ මිනිස්සයාට දැනෙනවා. ඉතින් මම හිතනවා මේ දකින්න පිටකලෝ මාව දැකලා කතා කරලා මට එතකොට ඔබේ පවුල විස්තර චුට්ටක් කියන්න පුළුවන්ද? පුළුවන්. මේ කොහමද පවුල්? අම්මයි තාත්තයි අයියයි නංගි ඉන්නවා. ඔව්. මායි. ඔව්. එහෙම තමයි පවුල් විස්තර. එච්චරද ඉන්නේ? ඔව්. එතකොට අනිත් එක්කෙනා කොහොමද? කෙනෙක් හොයාගන්න ඕනේ මේක ඉවර කරලා. මේක ඉවර කරලා හොයාගන්න ඕනේ. යනකොට මේ සෙට් වෙනවද දන්නේ නැහැ. කියන්න බෑ. යනකොට කොහොම හරි සෙට් වෙනවා. ගිහලා අම්මටයි තාත්තටයි කරදර නැතුව මේ ඉන්න ලේලි කියලා දෙන්න පුළුවන් වගේ තමයි. වෙන්නේ. හරි. කොහොම ස්තුතියි ඔයාගේ මේ ගමන සාර්ථක වෙන්න අපේ සුබ පතනවා. හරි. අපේ YouTube channel තියෙනවා AMR Voice. ඕකේ. AMR Voice channel එකෙන් ඔයා subscribe කරන්න. ඔයාගේ විස්තර ටිකක් අපි දානවා. ඔයාගේ සාර්ථක වෙන්න අපි සුබ පතනවා. බොහොම ස්තුතියි. නන්රි. වනකම්. right. නම කිව්වද ඔබතුමා? නම ප්‍රියංකර. හරි බොහොම ස්තුතියි. හරි.